හරි කහපත් එකෙන් දාන්න. හොඳටම ඇති. වැඩිත් එක්ක. හරි හැමදාම කන කෑම නෙමෙයි වෙනස් එකක් ගන්න ඕනේ. මේ මොකද? පොලොස් නේ? කොස්මල්. කොස්මල්ලුම එක දාන්න. මේ මොනවද මේ? මේක? ඒ ගෝවා මේ. ගෝවා එපා. කිරි කොස් නේ මොකද? පරිප්පු වෙනවා. පරිප්පු හැමදාම කනවානේ. මේක දාන්න. ඔව් ටිකක් දාන්න. බීට්‍රූට් ටිකක් දාන්න. හැම එකෙම ටික ටික දාන්න. මේක ටිකක්. මේක අනිවාර්යෙන් ඕනේ. මීට් එක මොනවද? මීට් එක දෙනික ඩෙවල් චිකන් කිව්වනේ. ඔව්. ඩෙවල් චිකන් එකෙන් දාන්න. ඔව් ටිකක් නේ ඔව්. හරි ඇති. මේකෙන් ටිකක් දාන්නකෝ. මේකෙන් පොඩි හන්දක්. වම්බටු එකේ. පරිප්පු හැමදාම කනවානේ. හරියට. හෙලෝ කොහමද අද ජෙරියාව අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ගේ ආලින්දයට අද ආවේ වත්තලට. ගොඩක් කට්ටිය මට කිව්වා ජෙරි වත්තල පැත්තේ වීඩියෝ එකක් කරන්න නැත්තේ ඇයි කියලා. මේක වත්තල පෑන් රෙස්ටොරන්ට් එක. පරණ නීගමු පාරේ වත්තල පෑන් රෙස්ටොරන්ට් එකට තමයි අද ආවේ. ඔන්න අදත් මොන රයිස් ඇන් කරි එකක් බෙදාගෙන තිනවා. බලමු මොනවද බෙදාගත්තේ කියලා. අද වෙනසකටත් එක්ක හැමදාම කැවෙන්නේ නැති රයිස් ඇන් කරි එකක් තමයි බෙදාගත්තේ. ඔන්න කහබත තියනවා සුපුරුදු විදියට. චිකන් ඩෙවල් තියනවා කරියක් එක්ක. මේක පොලොස්. අනේ මට මතක නෑනේ මොකද්ද මේක කියලා. කොස් නේද? කිරි කොස්. මේක තමයි පොලොස්. මේක තමයි වම්බටු මොජෝ. මේක තමයි කරවිල සම්බෝලේ. බීට්‍රූට් ඔන්න මිරිස් බදලා තිනවා. මට පොඩ්ඩක් මේ නම් එච්චර පැටලෙනවා. ඔන්න මං කෙනෙක්ගෙන් අහගත්තා කන්ෆර්ම් කරගන්න මේකේ නම මොකද්ද කියලා. මං කිව්වා හරි. මේක කිරි කොස්. ඔන්න ඉතින් දිලිසි තියෙන බත් එක කහබත නම් රස්නේ අතත් පිච්චෙනවා. කොහොම දිලිසෙනවා මේ කරි එක. මේක ඩෙවල් චිකන්. ඩෙවල් චිකන් කෑල්ලකින්ම පටන් ගමු උණුවෙන් කරවිල සම්බෝලේ දාලා ඩෙවල් චිකන් කෑල්ලෙන්ම පටන් ගමුනේ පළවෙනි කට. මෝ අතත් පිච්චෙනවා. පිච්චෙනවා. ඒ තරම් බත් එක රස්නේ මොකද මම බේලස්සනෙන් ආවේ අද. මොකද සාමාන්‍යයෙන් 12 කිට්ටු වෙනකොට 12න් පස්සේ ගොඩාක් මෙතන සෙනඟ පිරෙනවා. ඉතින් මම බේලස්සනෙන් ආවා සද්ද බද්ද නැතුව නිවි හැනිල්ලේ මේ වීඩියෝ එක කරගන්න ඕන නිසා. ඒ තරම් කෑම උණුවෙන් සර්ව් කරේ. මොකද මම බේලස්සනෙන් ආවේ මේගොල්ලෝ ව්‍යංජන ටික ඔක්කොම උයලා කරලා මේ ඔබ එකට ගෙනල්ලා දාපු ගමන් තමයි මම බෙදා ගන්න පටන් ගත්තේ. ඉතින් කෑම මාර රසනේ අතත් පුච්චුනවා ඔය වත් එකට. දුම් දානවා කෑම වල නියමයි. ඩෙවල් චිකන් එක නම් පට්ට රසයි. පළවෙනි කට කෑවේ ඩෙවල් චිකන් කෑල්ලක් එකනේ. ඉතුරු වෑන්ජන් ටික try කරමුනේ. ඩෙවල් චිකන් එක කොහමද දාන්න බෑ. කෑල්ල දාගමු. කොහොමද ඩෙවල් චිකන් කෑල්ල? ආහා. කරවිල සම්බෝලේ කොස් ඇටේ කොහොමද නේ? සෑහෙන කාලෙකින් කොස් ඇටයක් කෑවේ. මම ගමේ කෑම කැවෙන්නේ නැහැ ලේසියෙන්. වම්බටු මොජෝ බීට්‍රූට් ටිකක්. ඕ මිරිස් කෑල්ලක්. මිරිස් කෑල්ලක් කපනකොට තමයි ලංකාවේ මිනිස්සු විදියට මට දිව පිනවන්නේ.
ෆ්‍රූට් දැම්මා, කරවිල සම්බෝල දැම්මා. තව පොඩි කෑල්ලක් දාගමු නේද? චිකන් ඩබල් චිකන් එකේ. ෂා. මම සාමාන්‍යයෙන් ගොඩක් කොළඹ, මීගමුව, මහරගම, බොරලැස්ගමුව, වත්තර මුල්ල ඔයගේ දුර පළාත් වලට යන්නේ. ඉතින් මම බැලුවා මොකටද එච්චර දුර යන්නේ මේ ළඟ තියෙද්දි එකක් කියලා නේ. මම නිකන් Google එකේ සර්ච් කරා මොනවාද රයිසන් කරි රෙස්ටොරන්ට්ස් තියෙන්නේ මේ ළඟ පාත කියලා. ඉතින් ටෑන් රෙස්ටොරන්ට් එක මම දැක්කා. ඉතින් එන්න ඕනේ කියලා හිතුවා. ඔන්න ආවා. අත තාම පිච්චෙනවා ඒ තරම් බත් එක රස්නේ. නියමයි. බත් එක නම් නියම රායි. කහබත මරු. යනකොට පාසලේ බෙදා ගන්න ඕනේ අම්මට. අම්මා කැමති නෑ කහබත්. එයා කැමති රතු බත්. ඉතින් වෙනදා වගේ සුපුරුදු ව්‍යංජන ටික නෙමෙයි මම බෙදාගත්තේ. අද මම බෙදාගත්තේ පොඩ්ඩක් වෙනස් ව්‍යංජන. කිරිකොස් දේශේ මං කැවෙන්නේ නෑනේ. අම්බඩු, තව පොලොස්, ඩබල් චිකන්, බීට්‍රූට්, කරවිල සම්බෝල. ඒ දේශින් කැවෙන්නේ නැති කැම ටිකක් තමයි දාගත්තේ. කිරිකොස් හරිම රසයි. තව කොස්සටයක් තියෙනවා මේ කොස්සට කෑල්ලක්. ෂා. කරවිල සම්බෝලේ බීට්‍රූට් ටිකක් දාගමු. ඊළඟ කට. ආහා. මම මොකක්ද මේ කර ගාව සද්දයක් කියන්නේ කියලා. බලනකොට මගේ ඔළුව උඩ AC එක. හොඳයි. එයා කන්ඩිෂන් කරලා තියෙනවා. ලස්සනට ඉඳගන්න කුටු මේස තියෙනවා කියලා තියෙනවා ලස්සනයි. ඉතින් මේක හරිය පිළිවෙලට තියෙන රෙස්ටොරන්ට් එක. පාර අයිනෙමයි තියෙන්නේ. මේක ප්‍රධාන මීගම පාර නෙමෙයි තියෙන්නේ. මේක තියෙන්නේ පරණ මීගම පාර. ඕල්ඩ් නිගම් රෝඩ් වත්තල. ඉතින් හොඳයි මේ මෙතන ගොඩක් කැම පිළිසිඳුයි කැම හොඳයි කියලා ගොඩක් අය කියනවා. ඉතින් මම ආව බලන්න. මගේ අපේ අම්මලා ආන්ටිලා එහෙම මේ මෙතනින් ඕඩර් කරනවා කැම. ඉතින් මම ඉස්සර එච්චර දැනන් හිටියේ නෑ මේකන කොහොමද කැම කියලා. කනවා විතරයි ඇවිල්ලා තිබ්බේ නෑ. ඉතින් අද තමයි ආවේ පළවෙනි පාර එකක් වීඩියෝ එකක් කරන්න. ඉතින් ඇත්තටම හොඳයි මෙතන කැම. අනිත් එක මෙතන රයිස් ඇන්ඩ් කරි විතරක් නෙමෙයි තියෙන්නේ. ලම්ප් රයිස් තියෙනවා. තව චයිනීස් කුසින්ස් තියෙනවා. ෆ්‍රයිඩ් රයිස් අනම්මන. ඉතින් ඔයගොල්ලෝන්ට ඇවිල්ලා මෙතන ඇවිල්ලා ඒවත් රස විඳින්න පුළුවන්. රයිස් ඇන්ඩ් කරි විතරක් නෙමෙයි. මගේ වීඩියෝ එකේ මම ප්‍රොමෝට් කරන්නේ රයිස් ඇන්ඩ් කරි. ඒ වුණාට ඔයගොල්ලෝ ඇවිල්ලා ඔයගොල්ලෝ කැමති විදිහට කෑම බෙදාගෙන කන්න පුළුවන්. මේගොල්ලෝ බෙදලා දෙනවා. අනිත් එක මම සාමාන්‍යයෙන් රයිස් එක අරගෙන මම ප්ලේට් එක අරගෙන මම මේසෙට එනවා. මේගොල්ලෝ මට එහෙම එන්න දුන්නේ නැහැ. මේගොල්ලෝ කිව්වා නෑ නෑ සර් කියලා ඉඳ ගන්න. අපි කෑම එක අරන් ඉන්නවා කියලා. ඉතින් good customer service හොඳයි. කෑමත් හොඳයි. පිරිසිදුයි. ඉතින් අද මම බේලසෙන් ආපේක හොඳයි. මොකද නැත්තම් ටිකක් තව ටිකක් පරක් වුණා නම් මෙතන මට ඔයගොල්ලන්ට මේක කතා කරන්න හම්බෙන්නේ නැහැ නේද? සෙනග ගොඩක් එනවා මෙතනට. මොකද කෑම පිරිසිදුයි. සර්විස් එක හොඳ නම් කෑම හොඳ නම් මිනිස්සු පිරෙනවා. ඒක නවත්තන්න බෑ. අනිත් දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ ඕගොල්ලෝ මෙතනට ඇවිල්ලා මේගොල්ලන්ගේ කෑම කාලා මගේ වීඩියෝ එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා මේගොල්ලන්ට කියන්න අපි ජෙරීගේ වීඩියෝ එක බලලා තමයි ආවේ කියලා. සුපුරුදු පරිදි. ඔක හැම වීඩියෝ එකකින්ම මම කියනවා. Thank you very much. මගේ කට්ටිය මෙතනට එනවා කියලා මම දන්නවා. ඊළඟට cheers. බත් වැඩි වුණාද මන්ද? අලි කප් එකක් දැම්මේ. මම කප් එක බත් එක දානකොට මම කිව්වා අම්බෝ වැඩි වගේ කියලා. ඇත්තටම වැඩි බත් එක. පුළුවන් තරම් ඉතින් කන්න බලනවා. ඊළඟට අද මොනවද වෙන කෝලා ඩ්‍රින්ක්ස් මොනවද ගත්තේ නැහැ. වතුර කප්පා ගත්තේ. මේ දවස්වල සෙම බය ලෙඩ වෙයි කියලා. ඉතින් කූල් නැති සාමාන්‍ය room temperature water එකක් ගත්තා. කාලිවල බොනවා. ඩෙවල් චිකන් එකත් ඉවර වෙගෙන ඉන්නේ. අම්බටු මොකද? ඔව් අම්බටු. කරවිල
Sambole. Kirikos, come here, Kirikos. Amma. ඔගොල්ලොත් මෙතනට එන්න ඇවිල්ලා හොඳ රස කෑම වෙලා කාලා මේගොල්ලන්ට කියන්න අපි ජෙරීගේ වීඩියෝ එක බලලා තමයි ආවේ කියලා. කෑම කන ඇත්තම රසයි පිළිසිඳුයි. ඔගොල්ලෝ දැක්කා. ඔගොල්ලෝම ඇවිල්ලා බලන්න. මම කියනවට විශ්වාස කරන්න එපා. මම දන්නවා ඔගොල්ලෝ මාව විශ්වාස කරනවා කියලා. ඇවිල්ලා කාලා බලන්න. ටෑන් රෙස්ටොරන්ට් පරණමී ගමු පාර වත්තල. ඊළඟ කට. නියමයි. මේ කරවිල සම්බෝලි ඇන්ලා එක යනාගෙන කනකොට මාර රහයි. පොලොස්. හරි. මම වීඩියෝ මෙතනින් නවත්තනවා. ඔක්කොටම God bless. මම කිව්වා වගේම එතනට එන්න. ඇවිල්ලා කාලා බීලා කමෙන්ට් එකක් දාන්න කොහොමද කෑම කියලා. ජෙරීගේ වීඩියෝ එක බලලා තමයි මෙතනට ආවේ කියලා කියන්නේ. Thank you very much. Bye bye.